අම්මා මට මවුන්ටන් බයිසිකලයක් ගෙනත් දෙනකම් මම මේ වහලෙන් බහින්නේ නෑමයි. මගේ තීරණය එච්චරයි. පුතේ මම ඔබට මේ තුන්වෙනි සැරේට කියන්නේ බෑල්ල වහාම ඉස්කෝලේ යන්න. ඒක හරි වැඩක් නෑ අම්මේ. මං යන්නේ ඉස්කෝලේ. මට මොකටද ඉස්කෝලේ යන්නේ? මට ඉතින් බයිසිකලයක් ගෙනත් දෙන්නේ නෑනේ. අනිත් හැම එකා ගාම බයිසිකලයක් තියෙනවා. මගේ ගාව විතර නැත්තේ. ඒව මට අදාළ නෑ. අද උඹ කොහොම හරි ඉස්කෝලේ යවනවා. බලපංකෝ. අම්මට පුළුවන් දෙයක් කරන්නකෝ. මම මේ වහල වලින් බහින්නේ නෑ. මෙතන මං කන්න නැතුව ඉඳලා මැරිලා යනවා. එතකොට අම්මට තේරෙන්නේ මේ පොඩි පුතාගේ තරම. මම මේ ඔබට හතරවෙනි සැරේට කියන්නේ මගේ රතු කට්ට පන ගන්න නැතුව වහාම ඔය වහලෙන් බහින්න. එච්චරයි. අම්මලා මොනවා කිව්වත් මම බයිසිකලයක් ගෙනත් දෙන්නේ නැතුව මේ වහලෙන් බහින්නේ නෑ. එච්චරයි. උඹේ මුරණ්ඩු කමන්න නම් තාත්තාට දෙයක් තුනක් දෙන්න වෙනවා. බලපංකෝ තාතර කියනෙක් කියනවා මේ ගැන. කියා ගන්න නැති මට විතරයි මේ ඔක්කොගෙන් බයිසිකල් නැත්තේ. වෙන යාළුවෝ මාව නෝන්ඩි කරනවා, චාටර් කරනවා මට බයිසිකල් නැහැ කියලා. ඒ කට්ටියගේ බයිසිකල් පට්ට විතර ආරක්ෂා කරනවා. මට අල්ලන්නවත් දෙන්නේ නැහැ. සල්ලි තියෙන එක වගේ ඉන්න ඕනේ, නැති එක වගේ ඉන්න ඕනේ. ඒක නිසා හිච්චි වහාම බහින්නයි කිව්ව මගේ රතු කට්ට පන්න ගන්න නැතුව. මාව යක්ෂණී කරගන්න හදන මෙතන. බෑ. මම බයිසිකලයක් ගෙනත් දෙනකම් මේ වහල් උඩින් බහින්නේ නැහැ. හරි දැන් උටි කාපංකෝ. අන්න තාත්තා එනවා. මම පුතාගේ වැඩ ඔක්කොම ටික කියන්නම්කෝ තාත්තට. අම්මට සිරි තාත්තා එනව නේද? හරි අම්මන්ට අගල බහින්න. තාත්තට කියන්න එපා ඉතින්. අම්මගේ පුතාගේ කටහඬ ඇහෙනවර පහල කඩුල්ල ගාවටම මොකෝ ඇත්තට මේ දෙන්නත්තක බෙරියන් දෙන්නේ උදේ පාන්දරම. මහත්තයා බලන්නකෝ අපේ හිච්චි කොළුවට බෑල්ලු ඉස්කෝලේ යන්න. බයිසිකලයක් ගෙනදරම යන්න බෑ කියන්නේ දැන් වහවුරු නැගලා මේ දැන් බැසෝ ආයෙත් නිසා. ඇත්තද හිච්චි මේ කියන්නේ මොකෝ උනේ? අනේ නෑ තාත්තේ. ඔය අම්මා බොරු කියන්නේ. ඔය තාත්තට කියලා මට බන්නන්න හදන්නේ අම්මා. හිච්චි ඒ කියනව වහවුරුට පොඩ්ඩක් නැග්ගේ නෑනේ. මොන පිස්සුද අම්මේ මන් නැග්ගේ වහලුට අම්මට ඇස් පෙන්නේ නැතුව. කොහොම මගේ ඉස්කෝලේ ටික ටග්ගල් දෙන්නකෝ. මෙහෙමත් ළමෙක් අන්න අතන පුටු උඩ රෙදි ටික ඇති. ගිහිල්ලා ඇඳගෙන ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න ටග්ගාලා. දැන් පරක්කුත් වෙලා. දැක්කද මහත්තයා අපේ පුතා බොරු කියන තරම් මේ මෙච්චරලා වහලු නැගලා ඉඳලා දැන් බැස්සේ කියන ඊට පස්සේ වහලු නැග්ගේ නෑ කියලා. මාත් ඉතින් එච්චර ඒවා කියන්න ගියේ නෑ ඉතින්. මම ණය වෙලා හරි කොහොම හරි බයිසිකලයක් මේ අරුදලට පුතාට අරන් දෙනවා. මම පොර ටික ගැව්වෙන් ණය වෙලානේ. මට සල්ලි නෑ මේ දවස් ටිකේ. සල්ලි ටිකක් ලැබුණ ගමන් මම කොහොම හරි අරන් දෙනවා. ඔයා ඔය ගැන වැඩි හිතන්න එපා. සල්ලි හම්බ වෙච්ච වෙලාවක අරන් දෙන්න ඉතින්. මොකද්ද හිච්චි උනේ? උඹට බයිසිකලයක් අරන් දුන්නද අම්මා? මොන පිස්සුද බං? අපේ තාත්තයි අම්මයි බයිසිකල අරන් දෙන්නේ නැහැ. සල්ලි නැහැල්ලුනේ. මං සල්ලි එකතු කරලා හරි ගන්නවා. දැන් 10000ක් විතර තියෙනවා. තව ටිකක් එකතු කරන්න තියෙන්නේ. ඇයි බං 10000කට බයිසිකලයක් ගන්න බැරිද? බෑ බං මං කඩෙන් ගිහිල්ලා ඇහුවනේ. අඩුම තියෙන එක 35000ක් වෙනවලු. තව ගොඩක් කල් එකතු කරන්න වෙයි මට. උඹ ඔය එකතු කරන එක අතාරින්න එපා. දිගටම එකතු කරලා කවදා හරි බයිසිකලයක් ගන්න. මං කවදා හරි බයිසිකලයක් ගත්ත දවසට පළවෙනි වටේ පදෙන් දෙන්නේ උඹට. උඹනේ මගේ හොඳම යාළුවා. මං දන්නවා බං උඹ මට දෙන්න කියලා. අර බලපන් කොහර කවුද එන්නේ කියලා. අම්මට සිරි බන්ටිය නේද එන්නේ? කොහමද බං බන්ටිය බයිසිකලයක් ගත්තේ? උට කලින් ඉඳන් බයිසිකලයක් තිබ්බද බං? පිස්සුද බං? උට බයිසිකලයක් තිබ්බේ නෑ. ඌ එහෙනම් ඊයේ අරගෙන. හිච්චි අයියේ මයිකල් අයියේ කොහමද මගේ අලුත් වාහනේ? සුපිරිනේ. අඩෝ බන්ටි උඹ කොහම හරි එහෙනම් බයිසිකලයක් ගත්තනේ. සුපිරි බං සුපිරි. පට්ටම සුපිරි. ඔය බයිසිකලේ කීයක් විතර වුණාද බං? 10000යි 15000යිද නැත්නම් 30000 40000ක් වුණාද? මේ බයිසිකලේ 42000ට ගත්තේ. කඩේ තියෙනව දැන් එන මිලයි. අඩෝ ඇත්තද බං එච්චර මිලයිද? මේකේ සොකටුත් තියෙන සුපිරි බයිසිකලේ හොඳේ. මටත් වටයක් දීපන් හොඳේ පදින්න. අපේ අම්මා කිව්වා කාටවත් පදින් දෙන්න එපා කියලා. විශේෂයෙන්ම මයිකල් අයියටයි හිච්චි අයියටයි. උඹට ඒ කියන්නේ මට බයිසිකල පදින් දෙන්න බෑනේ. හරි බලාගමුකෝ. මොකද්ද හිච්චි අයිය බලාගන්නේ? ඕන්නම් බලාගන්න ඕන දෙයක්. උඹේ කට වැඩි හොඳේ. ඇයි දැන් හිච්චි අයිය හදන්නේ මගේ කට අඩු කරන්නද? හිච්චි අයිය ගැව්වා. මං අම්මට ගිහිල්ලා කියනවා හිච්චි අයිය ගැව්වා කියලා. අම්මට නෙමේ කාට කිව්වා මට නම් ප්‍රශ්නයක් නෑ. ගිහිල්ලා කියපන් චීත්තේ. හොඳ වැඩේ උඹට. උඹට ඔහොමයි වෙන්න ඕනේ. එයාට එයා මට යන්න ඕනේ. එයාට බලයන්. උඹට ඕනාක ඵලයන් අල්ලන් හිටියේ නෑනේ. බලපංගු ඉච්චි අර වෙනස්ලා තියෙන වෙනස්විල්ල බයිසිකලයක් නිසා. නෑ බං උල්ලේ අම්මා කියන නැති අපිට දෙන්න එපා කියලා. අපි ඉතින් හැමගොල්ලම කඩනවනේ ඒකින්ද. ඒක නම් මටත් හිතුණා. ඒ වුණාට අච්චර අපව කොන් කරන එක බල වැඩේ හොඳේ. ඒකයි මං අර උඩ ගැහුවේ.
ඕකට අදටම ඉන්න දෙන්න. අපි කවදර බයිසිකලයක් ගත්තට පස්සේ බලමුකෝ. උඹ ආවද? මං ඔබ එනකන් තමයි බලන් හිටියේ. ඇයි මේ ආයි තරහ අරගෙන මොකෝ ප්‍රශ්නේ? හැමතිස්සෙම බයිනකමයි වැඩේ. මොකෝ මේ? තරහ ගන්නෙමකෝ තරහ ගන්න උඹ ගන්න වැඩ නිසානේ. අද උදතුඹේ නම් මන්ටිකොළුවට ගැහුවනේ. උල්ලේ අම්ම ඇවිල්ලා මට කිව්වේ. මට කොච්චර ලැජ්ජාවක්ද? උඹ ගැන මං බලා ගන්නම්කෝ අද. බන්ටිගේ අම්මා කිව්වොත් කියන්නේ බොරුවක් තමයි ඉතින්. මට බන්නන තමයි ඔය බන්ටි ගාම හැමතිස්සෙම බලන්නේ. අම්මෝ උඹ මහලොක බෝසත් බබා. උඹ මොකක්ද දන්නෙත් නෑ කරන්නෙත් නෑ නේ. බෝසත් බබා තමයි. මම මොකත් කරෙත් නෑ. අද මම බන්ටිට ගැහුවෙත් නෑ. තනිකර බොරු කියන්නේ. බොරු ඉඳපංග මං උඹට දෙන්න. බුදු අම්මෝ ගන්න එපෝ රිදෙනෝ. ඇතිද දැන් උඹට? ආයෙම බොරු කරනවද? ආයෙ මෙහෙම දේවල් කරනවද? ඉඳාංකෝ ආයෙ දෙනවා මං උඹට. අනේ අම්මේ මම එකපාරටම ගැහුවේ ඔච්චර ගන්න එපා රිදෙනවා. එකපාරක් ගැහුවේ ඌ අර බාන්ඩිට ගාපු එකට. අනිත් පාර වලට ගැහුවම බොරු කියපු එකට. බලපංකෝ මයිකල්. ඊයේ හවස මට මාර වැඩේ උනේ. මොකද්ද බං ඇත්තට උඹට ඊයේ හවස උනේ? උඹ දන්නේ නෑනේ මං අර වෙලේ බන්ඩිට ගැහුවනේ. ඊට පස්සේ ඒක උල්ලෑම අපේ අම්මට කියලා. ඊට පස්සේ ඉතින් දන්නෝනේ පොල්ලක් කැඩනකම ගැහුවා. ඔය ඇත්තමද බං? බන්ටි කියන්නේ නම් මාර කේලංකාරයෙක් නේ. ඇයි උඹ අදේ ඌ ගැන දන්නේ? නෑ මං ඌ ගැන දන්නවා. ඒ වුණාට එච්චර එහෙම එක කියලා දන්නේ නෑ මම. දන්නේ නැත්තම් අත් දැනගනි. බලපංකෝකට මං කරන වැඩේ මං කොහොම හරි ඵලෙ ගන්නවා මට ගහපු එකේ. දැන් ඔබ බන්ටිගෙන් පලි ගන්න මොකද්ද කරන්නේ? ආයෙ උට ගහනවද උඹ? නෑ ගැහුවට පස්සේ ටක් ගාලා අමතක වෙනවනේ. සදා කාලිකව අමතක වෙන්නේ නැද්දයක් තමයි කරන්න හදන්නේ. හැබෑවට මේ මොකද්ද බං ඒ? ඕකේ ඔය මහලොකු බයිසිකලේ තියෙන්නේ. ඕක නිසානේ ඕක උඩගු වෙලා තියෙන්නේ. මං ඒ කඩල් දානවා ගිහිල්ලා. අඩෝ ඒ වැඩේ නම් කරන්න එපා. ඒ පාර මොකද්ද උඹට හැදලා තියෙන අමාරුව? නෑ ඉතින් මම මේ හොඳට කිව්වේ කැමැත්තක් ඉතින් උඹ කරපන් කැමැද්දයක්. මම මේ දැම්ම ගිහිල්ලා ඔය කඩල් දානවා. උඹත් වරෙන් නැත්තම් මං තනියෙන් යන්නම්කෝ. අපෝන්න මට නම් බෑ උඹත් එක්ක එන්න. ඊට පස්සේ මාත් වැඩි කාට අහුවේ. හරියන උඹටත් එන්න බැරි නා කාටවත් එන්න බැරි නම් මම තනියෙන් කියලා වැඩේ කරන්නම්කෝ. මේ තින්නට බන්ටිගේ මහලොකු බයිසිකලේ වෙලාවට ගෙදර කවුරකුත් නෑ. මේ දැම්ම කුඩු කරලා දාන්න ඕනේ මේක. ඒ කියන්නේ මම බන්ටිගෙන් ගහපු එකට පලි ගත්තා. බයිසිකලේ කුඩේ කුඩු කරා. දැන් ෂේප් එකේ මාර වෙලා යන්න ඕනේ. කට්ටිය ආවොත් එම් ඉවරයි. මොන මගුලක් දන්නද දැන් පැය එකමාරක් තිස්සේ දැන් පාරේ ඉන්නේ. තාමත් බස් එකක් ගියේ නෑ. කොහොමද ඉතින් ගමන් යන්නේ? අම්මට කිරි ගිහිල්ලා හැප්පුණා නේද? දැන් නම් ඉවරයි. තුවාලත් වෙලා. දැන් මෙතෙන්ලා හිටියොත් එහෙම හොඳ වෙන්නේ නෑ. ටක් ගාලා මාරු වෙන්න ඕනේ. බුදු අම්මෝ නවතින්නවට අමාරුයි අනේ දෙවියනේ. කවුරු හරි ඇවිල්ලා ඉස්පිතාලේ යන්න අමාරුයි මට. නැන්දේ ඔයාට මොකක්ද උනේ? ඔයා හැප්පුණා නේද? අනේ බන්ටි පුතේ මට අමාරුයි. මගේ මුළු මූණෙම ලේ එනවා. අනේ මාව ඉස්පිතාලේ යන්නකෝ. ආනේ නැන්දේ එහෙමද? එහෙනම් මං ටග්ගා කියලා බීලා හය කරන් එන්න චුට්ටක් ඉන්නවම. මොනවද අම්මේ ඇත්තටම හොඳට ඉන්නතු කරගන්නේ. මං ඉතින් හිතලා කරගත්තේ නෑනේ පුතේ. මං ඉතින් බස් ස්ටෑන්ඩ් වල ඉද්දියට මිනිස්සෙක් ඇවිල්ලා අපගෙන ගියානේ. මං ඒකට මොකද්ද කරන්නේ? ඒ වෙලාවේ අපරාධනේ මට කතා කරන්න තිබ්බනේ. මං අම්මෝට අග්ගාර හොස්පිටල් එකට එක්කන් යනවනේ. මං ඔයාට කතා කරේ නැත්නම් අපේ බන්ටි පුතාගේ ටක් ගාලා මාව හොස්පිටල් එක්කන් ගියානේ. ඒක නිසා එයාගේ මම්ම කෙනෙක් වගේ. මොන බන්ටිද? අර කළු එකා? ඔව් ඒ බන්ටි තමයි. ඒ බන්ටි තමන්ගේ මම්ම කෙනෙක් වගේ මට සාදු සප්පායම් කරා. ඒකයි මට මෙච්චරක් මට සනීපුනේ. ආනේ එහෙමද? බන්ටි ගැන එච්චර හොඳයි නේ. මං එහෙනම් ඒ පැත්තට ගිහින් එන්න ස්තුති කරන්නත් එක්ක. අන්න ඒක නම් හොඳ වැඩක්. අපිත් කලගුණ සලකන්න එපා කට්ටියට. බන්ටි මල්ලි පොඩ්ඩක් ඉන්න. මේ මයිකල් අයියෙන් අපේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. කෝ දැන් අම්මට සනීපයිද? ඔව් බන්ටි මල්ලි අපේ අම්මට දැන් ගොඩක් සනීපයි. ඒක නෙමෙයි මයිකල් අයියේ. මයිකල් අයියේ දන්නවද? මගේ බයිසිකලේ කවුරුට කඩල් දාන්නේ පොල්ලකින් ගහලා. පොල්ලත් එතනම තිබ්බා. මම මේක ඔයාට කියන්නේ ඔයා මගේ අම්මගේ ජීවිතේ බේරගත්ත නිසා හොඳේ. මේ බයිසිකලේ කවුරුවත් නෙමේ කැඩුවේ. අපේ හිච්ච තමයි කැඩුවේ. මොනවා? වෙන්න බෑ. හිච්චයි නම් මේ වගේ වැඩ කරන්නේ. ඔයා පිළිගන්නේ නැත්තම් ඉන්න. ඔයාගෙන් පරිගන්න ඕනි කියලා හිච්ච තමයි බයිසිකලේ කැඩුවේ. අනේ ඇත්තද අයියේ? ඔයාට ස්තුතියි කිව්වට. අම්මේ මොකෝ පුතේ මේ බෙරිහන් දෙන්නේ? මයිකල් පුතේ මොකෝ මේ පැත්තේ? අම්මට දැන් සනීපයිද?
ඔව් නැන්දේ අම්මට දැන් හොඳටම සනීපයි. අම්මේ ඒක නෙමෙයි මගේ බාසිර කාලා දෙන හිච්චි අයියලු මේ මයිකල් අයියා කියන්නේ. මොනවා මයිකල් පුතෝ ඇත්තද කියන්නේ? හිච්චි දෙන නම් මෙයාගේ බාසිර කාලා තියෙන්නේ. ඉඳාංගෝ ඔකට හොඳ පාඩමක් උගන්වන්න. ඕකෙන් අද මම සල්ලි ඔක්කොම ඉල්ල ගන්නවා. ඉඳාංගෝ මේ විමලාවතී අක්කේ ඔයාලයි පුතා තමයි අපේ පුතාගේ බාසිරේ කල්ලා තියෙන්නේ. ඒකට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. වෙන්න බෑ අක්කේ. අපේ පුතා නම් ඔය වගේ වැඩ කරන්නේ නැහැ කවදාවත්. අම්මෝ ඔව් ඔයාලයි පුතා කරන්නේම නැහැ. ඔයාලයි පුතා බබා. ඒක නෙමෙයි. දැන් වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න. 25000 දෙන්නකෝ එන. ඉච්චි මේ සීලවතී නැන්ද ඇත්තද කියන්නේ? නෑ අම්මේ තනිකර බොරු කියන්නේ. අනේ මේ ඉච්චි අයියේ ඔයානේ මගේ බාසිරේ කැඩුවේ නිකන් බොරු ගන්නතු ඉන්නනේ. මයිකල් උඹ දන්නවනේ මං එහෙම වැඩ කරන්නේ නෑ කියලා. උඹත් දැක්කනේ මං නෙමෙයිනේ බාසිල කැඩුවේ. මට සමාවෙ යම්බන් මට කියන්න වෙනවා. බන්ටි මල්ලේ තමයි අපේ අම්මගේ ජීවිතේ බේරගත්තේ. ඒ නිසා මට කියන්න වෙනවා. උඹනේ මං බයිසිකලේ කැඩුවේ මං එපා ගියද්දි. අනේ මයිකල් වීරු කරන්න එපා. ඇත්ත කියපන්කෝ මං නෙමෙයිනේ බං කරේ. උඹ තමයිනේ බං මං එපා ගියද්ද කරේ. පොල්ලකින් ගැහුවනේ දෙකනම් කැඩෙන්න. දැක්කනේ විමලාවතී අක්කේ මෙයා තමයි කරලා තියෙන්නේ. හරි සීලවතී අක්කේ. එහෙනම් දැන් කීයක් ඕනද ඔයාට බයිසිකලේ හදාගන්න? අපේ කඩේට බයිසිකලේ දීලා බැලුවා. ඒක හදන්න 10500ක් ඕනෙලු. පොඩ්ඩක් ඉන්න සීලවතී අක්කේ මං ගිහලා සල්ලි අරන් එනකම්. අම්මේ මොකද්ද ඔය කරන වැඩේ? ඔය මගේ කැටේ නේද? ඕක මොකටද දැන්? බන්ටි පුතේ මේ කැටේ දාලාත් වඩා ඇති. මේ ටිකෙන් බයිසිකලේ හොඳට හදාගන්න තිබිච්චටත් වඩා. ඇන්ටි මං හදා ගන්නම්කෝ එහෙනම්. අනේ අම්මේ ඒ මොකද්ද ඒ කරපු වැඩේ? අනේ මට කැටේ දෙන්න. බන්ටි කැටේ දෙන්න. මේ විමලාවතී අක්කේ මං එකක් කියන්නම්. ඔයාලයි පුතා හදාගන්න. හැබැයි ඔයාටමයි වන්දි ගෙවන්න වෙන්නේ හොඳේ. බන්ටි මගේ කැටේ දීලා ඵලයන් මට කැටේ ඕනේ. බන්ටි මයිකල් දැන් ඇතිද හිච්චි? උඹ ගන්න වැඩ නිසා දැන් කැටෙත් නැති වුණා එහෙනන්නේ. ඕම තමයි හොඳ පාඩම් උගන්වන්නේ. අනේ මේ කරපු වැඩේ මොකද්ද? මම බයිසිකලයක් ගන්න අවුරුදු ගානක් එකතු කරපු සල්ට් එක නේද අරුවට දුන්නේ. උඹ ඉතින් අරුගේ බයිසිකල කැඩුවනේ. ඒක නිසා ඉතින් උඹට බයිසිකලයක් ගන්න වෙන්නේ නැහැ. උඹ වගේ ළමේ. අනේ බෑ අම්මේ මට අර සල්ලි ටික ආයෙ ඕනේ. මට බයිසිකලයක් ගන්න ඕනේ. මයිකල් එහෙනම් මම ඔබ ගැන පස්සේ බලා ගන්නම් හොඳේ.